සුබ උදෑසනක් වගේ යාළුවෝ හැමෝටම. අදත් වැහිබර කාලගුණයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් අද කරන්න යන්නේ මට තියෙනවා තාවකාලික කුස්සියක්. ඒක චුට්ටක් ලස්සන කරගන්න තමයි අද හදන්නේ. පොඩි වැඩ ටිකක් තමා තියෙන්නේ. හැබැයි ඉතින් කරගන්නකොට ලොකු කාලයක් යනවා. ඉතින් තේ එකක් එහෙම බීලා වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මං ගාව තියෙනවා පරණ කිරිහට්ටි දෙකක්. හැබැයි දෙකයි තියෙන්නේ ඒ සයිස් එකේවා. ඒ දෙක මෙන්න මේ විදිහට හොඳට හොදලා වේල ගන්නයි හදන්නේ. ඒක ගන්න ලෑස්ති වෙලා ඉන්නේ මම. කෑම උයලා අපිට වළං තියන්න අර දරඬු ඕනනේ. ඒ දරඬු වෙනුවට ඔන්න පාවිච්චි කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ මං කරන්න යන්නේ මෙන්න මේ වගේ මම එකතු කරගෙන තියාගෙන හිටපු නෙස්කැෆේ බෝතල් ටිකක් තියෙනවා. මම හරි ආසයි මේ බෝතල් වල 3-5 දාන්න හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ මම ඒවා එකතු කරගත්ත මාසෙ ඉතින් ගේනකොට එහෙම එකතු කරගෙන මේවා පාවිච්චි කරලා තමයි තිබුණේ. නමුත් දැන් මම මේ ආපහු ඒ ටික සෝදලා ඉතින් අලුත් විදිහට තියෙන්න බෑ. ඒක නිසා ආයෙත් සෝදලා වේල ගන්න හිතුවා. ඔන්න ඉතින් ඒ ටිකත් වේලා ගන්න තිබ්බමම දැන් ඒ ටිකත් වේලලා කිරිහට්ටි ටිකත් වේලා ගත්තා. මේ කරන්නේ දැන් මම අර වේලගත්ත කිරිහට්ටි ටික පාට කරගන්න. මං ගාව තිබුණේ ෆැබ්‍රික් පේන්ට් වලින් කොළ පාට විතරයි. කොළයි රතුයි දෙකක් තිබුණා. මම ඉතින් කොළ පාටින් මේක පාට කරන්න හිතුවා. දැන් මං කුස්සියත් කොළ පාටින්ම වගේනේ සරසන්න යන්නේ. මොකද මේ ගස් තියෙන ඉතින් කොළ පාටනේ. ඒක නිසා ඉතින් මේ කොළ පාටටම මේකත් පාට කරගන්න හිතුවා. මෙන්න මෙහෙම තමයි පාට කරගත්තේ. නමුත් මට කැතයි කියලා හිතන නිසා ආපහු මං කියවනේ රතු පාට තියෙනවා කියලා. අන්න එකෙන් චූටි වැඩ කෑල්ලක් දාලා මෙන්න මෙහෙම තමයි හදාගත්තේ. දැන් මේ යන්නේ මං කිව්වේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික වතුරේ හදලා තියෙන ටික මේ ආපහු පොඩ සුද්ධ කරලා හරි ගස්ස ගන්න. මොකද මං කියවනේ දැන් මට තාවකාලික කුස්සියක් තියෙනවා කියලා. මගේ ගෙදර තට්ටු දෙකක් තියෙනවා. යට තට්ටුවේ මේ හොඳට කුස්සියේ තියෙනවා. නමුත් මම දැන් ඉන්නේ උඩ තට්ටුවේ නිසා පහළට යන්න කරදර නිසා මම ඉතින් උඩ තාවකාලිකව කුස්සියක් හදාගෙන තියාගෙන ඉන්නවා. ඒක ටිකක් ලස්සන කරගන්න ඕන නිසා තමයි මේ වැඩේ කරගන්න හිතුවේ. බලමුකෝ දැන් මේක කරගන්න විදිහ මම මේ හදලා තියෙන්නේ වතුරයි මැටල් දාලා. බලන්නකෝ හොඳට මුල් ඇදලා තියෙන පැලවල. මේක හරිම ලේසි ක්‍රමයක්. මේ මුල් අද්ද ගන්න පුළුවන්. මං හිතන්නේ හැබැයි හැම පැලයක්ම නම් බෑ දන්න විදිහට. මම දන්නේ ওই පෝතෝස් වර්ග ඊට පස්සේ ওই ස්නේක් ප්ලාන්ට් ඒ වගේ දේවල් නම් හොඳට වතුරේ මේ මුල් අද්ද ගන්න පුළුවන් අපිට. මේවා නඩත්තු කරන්න කියලා කරන්න තියෙන්නේ වතුර මාරු කරන එක තමයි. නිතරම වතුර මාරු කරන්න ඕනේ දවසක් කර දවසක් හෝ හැමදාම හරි. ඉතින් ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ මගේ සාලිට මල් බංච් එකක් හදාගන්න. මේ අපි ගෙදරට මේ කර්ඩ් ගේන කප් එකක් තිබුණා. ඒ කප් එකට ෆෙල්ට් එකක් අලවලා ඊට උඩින් මම ලෑස්ති වෙන්නේ අපි ඔය සාමාන්‍යයෙන් පාවිච්චිට ගන්න ලණු එන්නේ ලණුවක් ඔතලා. ඉතින් පබළු වැලකුත් තිබුණා හක දාපු. ඒකත් අරගෙන අලව ගත්තා. මේ වගේ එකක් සාමාන්‍යයෙන් මල් බංච් එකක් කඩෙන් ගන්න ගියොත් ටිකක් ලොකු වියදමක්නේ. ඉතින් අපි ගේ ඇතුලේ එහාට මෙහාට වෙලා බැලුවොත් ලස්සන කරගන්න පුළුවන් බඩු ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් දැන් මේ වගේ මල් නැතත් නැචරල් මල් උනත් දාන්න පුළුවන් වෙට් පොන්ච් එකක් දාලා.
මං වෙලාවක ඒ වගේ වීඩියෝ එකකුත් අරගෙන එන්නම් ඔයගොල්ලන්ට. වෙඩ් ස්පොන්ජ් එකකුත් ඉතින් කඩෙන් ගන්න ගියොත් ලොකු ගාණක් නේ. ඊට වඩා ලේසි ස්පොන්ජ් එකක් තෙමලා ගන්න පුළුවන්. මං ඒ වගේ එකක් හදන විදිහ ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මේ තියෙන්නේ මම අද දවසේ කරගත්ත වැඩ ටික. ඉතින් මං හිතනවා එතන මට ලස්සනයි කියලා, මං ආස විදිහට වුණා කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ සාලේ. ඉතින් සාලෙත් ඔන්න විදිහට ලස්සන කරගත්තා. ඉතින් මං හිතනවා අද ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මොනවාම හරි දෙයක් ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම ගොඩාක් ස්තුතියි මගෙත් එක්ක මේ වෙනකන් රැඳිලා හිටියට.